ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම. අද වීඩියෝවෙන් කතා කරන්නේ යුරෝපයේ ධනවත්ම රටවල් 10 පිළිබඳව. යුරෝපා මහද්වීපය හඳුන්වන්න පුළුවන් ගෝලීය වශයෙන් ධනවත්ම මහද්වීපය විදියට. මොකද එහි පවතින රටවල් අතරින් අතිබහුතරයක් ඉතාමත්ම ධනවත් සංවර්ධිත රටවල්. නමුත් ලෝකයේ ඉහළම ආදායම් විෂමතාවයක් සහිත කලාපයක් විදියටත් යුරෝපය හඳුන්වන්න පුළුවන්. මොකද යුරෝපයේ ධනවත්ම රටවල් වගේම දුප්පත් රටවලුත් පවතිනවා. ඒ අතර විශාල ගැප් එකක් නිර්මාණය වෙලා තියෙනවා. උදාහරණ විදියට යුරෝපයේ ධනවත්ම රටවල ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 1,50,000 පනිද්දි දුප්පත් රටවල ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 10,000ට වඩා අඩුයි. එවැනි ධනවත්ම රටක් විදියට අයර්ලන්තයත් දුප්පත්ම රටක් විදියට මොල්ඩෝවත් හඳුන්වන්න පුළුවන්. දැන් අපි සොයා බලමු යුරෝපා රටවල් අතරින් 2026 වර්ෂයේ වෙද්දී ධනවත්ම රටවල් 10 පිළිබඳව. කිසියම් රටක් දුප්පත්ද ධනවත්ද කියලා තීරණය කරන ප්‍රධානම ආර්ථික දත්තයක් වෙන්නේ ඒක පුද්ගල ආදායම. ඒ නිර්මාණය කරන්නේ රටේ සමස්ත ආර්ථිකය ජනගහනයෙන් බෙදූ විට. ඒ අනුව සලකා බැලුවොත් යුරෝපයේ ධනවත්ම රටවල් දෙක වෙන්නේ මොනාකෝ සහ ලිච්ටන්ස්ටේන්. නමුත් මෙම රටවල් බොහෝ ලයිස්තු වලට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ ඉතාමත්ම අඩු ජනගහනය සහ ආර්ථිකයේ ඒකාකාරී වීම. එහි ප්‍රතිඵලයක් විදියට මෙම රටවල් දෙකේ ඒක පුද්ගල ආදායමේ විශාල උච්චාවචනයක් දැක ගන්න පුළුවන්. කෙසේ වෙතත් ඒක පුද්ගල ආදායම අනුව සලකා බැලුවොත් මේ රටවල් දෙකේම ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් ලක්ෂ 2කට වඩා ඉහළයි. නමුත් මෙම රටවල් දෙකේම ජනගහනය 40,000ටත් වඩා අඩුයි. ඒ නිසා යුරෝපයේ ධනවත්ම රට විදියට සලකන්නේ ලක්සම්බර්ග්. ඇතරම එය යුරෝපයේ ධනවත්ම රට විතරක් නෙමේ ගෝලීය වශයෙන්ුත් ධනවත්ම රට. 2026 වර්ෂයේ වෙද්දී ලක්සම්බර්ග් ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 1,58,733ක් වෙනවා. යුරෝපයේ දෙවෙනි ධනවත්ම රට විදියට සැලකෙන්නේ අයර්ලන්තය. අයර්ලන්තයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 1,40,186ක් වෙනවා. කෙසේ වෙතත් අයර්ලන්ත පුරවැසියන්ගේ සැබෑ ආදායම මෙයින් අඩකට ආසන්නයි. ඒ සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ අයර්ලන්තයේ ආර්ථික ව්‍යුහය නිර්මාණය වෙලා තියෙන ආකාරය. ඇතරම අයර්ලන්තේ GDP එකෙන් වැඩි කොටසක් පවතින්නේ අනුන්ගේ සල්ලි. ඒ කියන්නේ Google, Meta වගේ සමාගම්වල මූලස්ථාන පිහිටා තියෙන අයර්ලන්තේ. ඒ සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ ඉතාමත්ම හිතකර බදු ප්‍රතිපත්තිය. එම සමාගම්වල මුදල් අයර්ලන්තේ GDP එකට ඇතුළත් වෙනවා. එය ජනගහනයෙන් බෙදූ විට ඉතාමත්ම ඉහළ අගයක් පෙන්නුවත් අයර්ලන්ත පුරවැසියන්ගේ සැබෑ ආදායම ඊට වඩා අඩුයි. මේ නිසා අයර්ලන්ත ජනතාවගේ ධනවත්කම තීරණය කරන්නේ දළදේශීය නිෂ්පාදනයෙන් නෙමෙයි දළ ජාතික නිෂ්පාදනයෙන්. ඒ විදිහට සලකා බැලුවොත් අයර්ලන්ත වැසියගේ සැබෑ ආදායම ඇමරිකන් ඩොලර් 70,000කට ආසන්නයි. ඒ කියන්නේ ජර්මන් වැසියගේ ආදායමට සමානයි. එය හොඳින්ම පැහැදිලි වෙනවා අයර්ලන්තයේ වැටුප් අනුපාතයෙන්. ඇතරම අයර්ලන්තයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 1,40,000ක් වුණත් එහි වැටුප යන්නේ ඇමරිකන් ඩොලර් 70,000ක රටක මට්ටමට. උදාහරණ විදියට අයර්ලන්තයේ ඇවරේජ් වැටුප ජර්මනියේ ඇවරේජ් වැටුපට සමානයි. ජර්මනියේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 70,000කට ආසන්නයි. කොහොමුණත් ඒක පුද්ගල ආදායම අනුව සලකා බැලුවොත් යුරෝපයේ දෙවෙනි ධනවත්ම රට විදියට සැලකෙන්නේ අයර්ලන්තය. මෙහි තුන්වෙනි ස්ථානයේ රැඳී සිටින්නේ ස්විට්සර්ලන්තය. ස්විට්සර්ලන්තය කියන්නේ යුරෝපා සංගමයේ සමාජිකයෙක් නෙමෙයි. මේ වෙද්දි ස්විට්සර්ලන්තයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 1,26,177ක් වෙනවා. ගෝලීය වශයෙන් සලකා බැලුවොත් ලෝකයේ ඉහළම වැටුප් ලබා ගන්න පුළුවන් වෙන්නේ ස්විට්සර්ලන්තයේදී. මෙමගින් ඔබට පැහැදිලි වෙනවා ඇති අයර්ලන්තයේ සැබෑ තත්ත්වය මොන වගේද කියලා. මොකද අයර්ලන්තයට වඩා අඩු ඒක පුද්ගල ආදායමක් සහිත ස්විට්සර්ලන්තයේ ඇවරේජ් වැටුප ඉහළයි. කෙසේ වෙතත් ස්විට්සර්ලන්තය සැලකෙනවා ලෝකේ ජීවන වියදම අධිකම රටවල් පහෙන් එකක් විදියට. ඒ නිසා මෙහි වැටුප සාපේක්ෂව ඉහළ වුණත් ඒ හා සාපේක්ෂව ජීවන වියදමත් ඉතාමත්ම ඉහළයි. යුරෝපයේ හතරවෙනි ධනවත්ම රට වෙන්නේ අයිස්ලන්තය. අයිස්ලන්තයත් යුරෝපා සංගමයේ සමාජිකයෙක් නෙමෙයි. එහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 1,10,48ක් වෙනවා. නමුත් මෙහි ගැටලුවක් පවතිනවා. මෙහි ඒක පුද්ගල ආදායම ඉහළ වුණාට ඒක පුද්ගල මිලදී ගැනීමේ හැකියාව ඒ හා සාපේක්ෂව අඩුයි. අයිස්ලන්තයේ ඒක පුද්ගල මිලදී ගැනීමේ හැකියාව ඇමරිකන් ඩොලර් 80,000ක් පමණයි. ඒ සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ අයිස්ලන්තයේ ජීවන වියදම ඉතාමත්ම ඉහළ වීම. මොකද භූගෝලීය වශයෙන්ුත් අයිස්ලන්තය පිහිටා තියෙන්නේ ඉතාමත්ම දුරස්තව. ඒ වගේම රටේ නිෂ්පාදන විවිධාංගීකරණයත් ඉතාමත්ම අවමයි. ඒ නිසා රටට අවශ්‍ය සෑම දෙයක්ම වගේ විදේශ රටවලින් ආනයනය කරන්න සිද්ධ වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට අයිස්ලන්තයත් සැලකෙනවා ලෝකේ ජීවන වියදම ඉහළම රටවල් පහෙන් එකක් විදියට. අංක 5 නෝර්වේ. නෝර්වේත් යුරෝපා සංගමයේ සමාජිකයෙක් නෙමෙයි.
එහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 1,58,877ක් වෙනවා. මෙමගින් ඔබට පැහැදිලි ඇති යුරෝපා කලාපයේ පිහිටා තිබුණත් රටක් ධනවත් වෙන්න නම් අනිවාර්යෙන්ම යුරෝපා සංගමයට ඇතුළත් වෙන්න අවශ්‍ය නැහැ කියලා. මොකද යුරෝපා සංගමයේ සමාජිකයන් නොවන රටවල් 4කම ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් ලක්ෂයට වඩා ඉහළයි. නෝර්වේ සැලකෙනවා යුරෝපා කලාපයේ වැඩිම අභ්‍යන්තර ධනයක් පවතින රටක් විදියටත්. මෙහි ආර්ථික ශක්තිමත්භාවය ඉතාමත්ම ඉහළයි. ඒ කියන්නේ වෙනත් යුරෝපා රටවලටත් සාපේක්ෂවත් ඉහළයි. මොකද මොවුන්ට විශාල වශයෙන් තෙල් සම්පත් පවතිනවා. ඒ වගේම ලෝකේ බොහෝ රටවල බැඳුම් කර සහ සමාගම්වල කොටස්වල අයිතියක් නෝර්වේට පවතිනවා. ඒ නිසා මෙය සැලකෙනවා ඉතාමත්ම ශක්තිමත් ආර්ථික ව්‍යුහයක් සහිත රටක් විදියට. අංක 6 ඩෙන්මාර්කය. ඩෙන්මාර්ක් කියන්නේ ලෝකේ ජීවත් වෙන්න වගේම රැකියාවක් සිදු කිරීම සඳහා හොඳම රටක් විදියට තමයි සැලකෙන්නේ. ඒ වගේම ලෝක දූෂණ දර්ශකයෙන් ප්‍රථම ස්ථානයේ රැඳී සිටින්නේ ඩෙන්මාර්කය. ඒ කියන්නේ ඩෙන්මාර්කයේ තමයි ගෝලීය වශයෙන් සලකා බැලුවොත් දූෂණයේ අඩුම රට. මෙහි ආර්ථික ව්‍යුහය ඉතාමත්ම ශක්තිමත්. 2026 වර්ෂයේ වෙද්දී ඩෙන්මාර්කයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 83,445ක් වෙනවා. අංක 7 වෙන්නේ නෙදර්ලන්තය. නෙදර්ලන්තයත් හඳුන්වන්න පුළුවන් යුරෝපා කලාපයේ ඉතාමත්ම ශක්තිමත් ආර්ථික පද්ධතියක් පවතින පිරිසිදු රටක් විදියට. 2026 වර්ෂයේ වෙද්දී නෙදර්ලන්තයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 79,918ක් වෙනවා. ඒ වගේම ලෝකේ සෞඛ්‍යමත්ම රට විදියට සැලකෙන්නේත් නෙදර්ලන්තයමයි. යුරෝපයේ 7 වෙනි ධනවත්ම රට වෙන්නේ ස්වීඩනය. මේ වෙද්දී ස්වීඩනයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 70,667ක් වෙනවා. ස්වීඩනය කියන්නේ ස්කැන්ඩිනේවියානු රටක්. ඒ වගේම විදේශිකයන්ට ජීවත් වීම සඳහා ඉතාමත්ම හිතකර පරිසරයක් මෙහි පවතිනවා. රැකියා සඳහාත් ලෝකේ හොඳම රටවල් අතර ස්වීඩනයත් ඉදිරියෙන්ම සිටිනවා. යුරෝපයේ 8 වෙනි ධනවත්ම රට වෙන්නේ ඕස්ට්‍රියාව. ඇතරම ඕස්ට්‍රියාව හඳුන්වන්න පුළුවන් ඉතාමත්ම වේගයෙන් සංවර්ධනය වූ රටක් විදියට. මෙය අතීතයේ සිටම ධනවත් රටක්. නමුත් මොවුන් සමත් වෙලා තියෙනවා යුරෝපයේම වෙනත් රටවල් පසු කරමින් ඉතාමත්ම වේගයෙන් ඉදිරියට එන්න. ඒ අනුව ඕස්ට්‍රියාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 67,761ක් වෙනවා. මෙය සැලකෙනවා ආදායමට සාපේක්ෂව තරමක් ජීවන වියදම අඩු රටක් විදියටත්. ඒ කියන්නේ ඕස්ට්‍රියාවේ මිලදී ගැනීමේ හැකියාව ඒක පුද්ගල ආදායමට සාපේක්ෂව තරමක් ඉහළයි. අංක 9 ජර්මනිය. ජර්මනිය සැලකෙන්නේ යුරෝපයේ බලවත්ම රට විදියට. යුරෝපයේ විශාලම ආර්ථිකය පවතින්නේ ජර්මනියට. 2026 වර්ෂයේ වෙද්දී ජර්මනිය ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 65,303ක් වෙනවා. ජර්මනිය සැලකෙනවා රැකියා සිදු කරන පුද්ගලයන්ට ඉහළම සේවක වරප්‍රසාද ලබා දෙන රටක් විදියටත්. ඒ නිසා එය හඳුන්වන්න පුළුවන් රැකියාවක් කිරීමට ලෝකේ හොඳම රටක් විදියටත්. මෙහි කාර්මික තොරතුරු තාක්ෂණ සහ ප්‍රවාහන අංශවල විශාල වශයෙන් රැකියා අවස්ථා පවතිනවා. ඒ වගේම විදේශිකයන් සඳහා සෞඛ්‍ය අංශවලත් විශාල වශයෙන් රැකියා අවස්ථා පවතිනවා. යුරෝපයේ 10 වෙනි ධනවත්ම රට විදියට සැලකෙන්නේ බෙල්ජියම. ඇතරම් බෙල්ජියම කියන්නේ වැඩි වශයෙන් කතාබහට ලක් නොවන රටක්. නමුත් මෙයත් සැලකෙනවා ඉතාමත්ම ඉහළ ජීවන මට්ටමක් සහිත ධනවත්ම රටක් විදියට. 2026 වර්ෂයේ වෙද්දී බෙල්ජියමේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 65,112ක් වෙනවා. ඒ වගේම බෙල්ජියමේ ඒක පුද්ගල මිලදී ගැනීමේ හැකියාව ඇමරිකන් ඩොලර් 75,199යි. එයින් අදහස් වෙන්නේ මෙයත් ආදායමට සාපේක්ෂව තරමක් ජීවන වියදම අඩු රටක් විදියට. අද වීඩියෝවෙන් 2026 වර්ෂයේ වෙද්දී යුරෝපයේ ධනවත්ම රටවල් 10 පිළිබඳ ඔබට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.